අපි ජීවත් වෙන මේ ලෝකයේ එක එක රටවල මිනිස්සුන්ට ඒ අයට ආවේනික වෙච්ච අමුතුම සංස්කෘතියක් තියෙනවා. හැබැයි සමහර රටවල කෙරෙන ඇතැම් චාරිත්‍ර දිහා බැලුවම පිටස්තර අපිට හිතෙන්නේ මේ අයට පිස්සුද එහෙමත් නැත්නම් මොන විකාරයක්ද කියලානේ. අපේ සාමාන්‍ය ජීවිතේදී හිතන්නවත් බැරි දැක්කත් පිස්සු හැදෙන ලෝකේ අනෙක් පැත්තේ ඉන්න මිනිස්සු අමුතු විදිහට සමරන උත්සව කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. වීඩියෝ එකට යන්න කලින් channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ලෝකේ තියෙන බියජනකම වගේම අරුම පුදුම උත්සවයක් තමයි මේ ඉන්දුනීසියාවේ ටෙරාජා ජනතාව මාස 3කට වරක් පවත්වන මානේනේ කියන සංස්කෘතික උත්සවය. මෙහි ඉන්න මිනිස්සු තමන්ගේ ඥාතීන් මැරුණට පස්සේ බල දාන්නේ විශේෂ ක්‍රමයකට. අවුරුදු 3කට සැරයක් මේ මිනි පෙට්ටි කඩලා මල සිරුරු එළියට ගන්නවා. පුදුමේ කියන්නේ මේ දේශගුණික தත්ත්වය වගේම ඔවුන් මිනි මල දාන ක්‍රමය නිසාම සිරුර හොඳින් සංරක්ෂණය වෙලා තියෙන එක. මේ එළියට ගන්න මල සිරුරු හොඳින් පිරිසිදු කරලා අලුත් ඇඳුම් අඳලා පවුලේ අය සමග පින්තූර ගන්නවා. ඒ වගේම ඒ අය එකට ඉඳගෙන ආහාර ගැනීමත් සිරිතක් වෙනවා. මරණයෙන් පස්සෙත් පවුලේ බැඳීම කවදාවත් නැති වෙන්නේ නැහැ කියන එක තමයි මේ අයගේ මේ සංකේතවත් කරන්නේ. ආදරයේදී හරි විවාහ ජීවිතයේදී හරි තමන්ගේ සහකාරියගෙන් රැවටීමට පාවා දීමට ලකුණු පිරිමි එකතු වෙලා පවත්වන අමුතු උපහාසාත්මක උත්සවයක් තමයි ෆෙස්ටා දේ කෝනූටි කියන්නේ. රොකා කැන්ටරානෝ කියන පුංචි නගරයේ පවත්වන මේ උත්සවයේදී අර විදිහට රැවටුණු පිරිමි ඔළුව උඩට විශාල හරක්කන් දෙකක් තියාගෙන නගරයේ පුරාම හරි ආඩම්බරයෙන් පෙරහැරකින් යනවා. පිටතින් බලද්දි මේක හරි විහිළු සහගත වැඩක් වුණත් ඔවුන් මේ හරහා කරන්නේ තමන්ගේ ජීවිතේ සිද්ධ වුණු දුක අමතක කරලා ඒක විහිළුවකට අරගෙන hina වෙලා ඉන්න එක. අවසානයේ නගරේ සේරම එකතු වෙලා රසවත් කෑම බීම කාලා සින්දු කියමින් හරි සතුටින් මේ දවස සමරනවා. මිනිස්සු කෑම කන බුෆේ අපි ඕනතරම් දැකලා ඇති. හැබැයි කවදා හරි ආලා තියෙනවද වඳුරන්ටම විශේෂ වුණු දෙවන්ත බුෆේ එකක් ගැන? තායිලන්තයේ ලොබ්බුරි නගරයේ පවත්වන මේ උත්සවය සම්පූර්ණයෙන් වෙන් වෙන්නේ නගරයේ ඉන්න වඳුරන්ට. හැම අවුරුද්දකම නොවැම්බර් මාසයේදී මෙහි තියෙන පරණ පන්සලක් ඉදිරිපිට රාජකීය කෑම මේසයක් ප්ලාස්ටි කරනවා. පළතුරු එළවලු වගේම රස කැවිලි ටොන් ගාණක් එකතු කරලා තමයි මේ තැවැන්ත බුෆේ එක හදන්නේ. මෙහෙම කරන්නේ වඳුරන් නිසා නගරයට ලැබෙන සංචාරක ආකර්ෂණයට කළගුණ සැලකීමක් විදිහට. ඔයත් කැමතිද මුළු ඇඟේම මඩ ගාගෙන පිස්සු වැටිලා වගේ නටන්න? දකුණු කොරියාවේ බෝයෝන් වලට ගියොත් ඔයාටත් පුළුවන් මේ අමුතුම සංස්කෘතික උත්සවයට සහභාගී වෙන්න. මුලදී රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා මඩ භාවිතය ප්‍රවර්ධනය කරන්න ගත්තු මේ උත්සවය අද වෙද්දී ලෝකේ තියෙන ජනප්‍රියම උත්සවයක්. දින 10ක් පුරාවට පවත්වන මේ අරුම පුදුම උත්සවයේ මඩ ස්ලයිඩ්, මඩ තටාක වගේම මඩ මල්ලවපර වගේ පිස්සු හැදෙන ක්‍රීඩා දැක ගන්න පුළුවන්. මේ අය විශ්වාස කරනවා මේ මඩවල රෝග සුව කරන සම පැහැපත් කරන විශේෂ කනිද වර්ගයක් තියෙනවා කියලා. ඒ නිසාම ලෝකෙ වටේ ඉන්න දහස් සංඛ්‍යාත සංචාරකයෝ මේ අත්දැකීම ගන්න මෙහෙට එකතු වෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ ජපානයේ කවාසාකි නගරයේ පවත්වන කනමාරා මත්සුරි කියන පිස්සු හැදෙන පෙරහැර. බැලූ බැල්මට ටිකක් අමුතු විහිළුවක් වගේ පෙවුනට ජපන් සංස්කෘතියට නම් මේක පූජනීය උත්සවයක්. සරලවම කිව්වොත් මේකෙන් සංකේතවත් කරන්නේ සාරවත් බව, දරු සම්පත් ලැබීම සහ පෞල් ජීවිතයේ සතුට. මේ දවසට මිනිස්සු පිරිමින්ගේ ප්‍රජනන අවයව නිරූපණය කරන යෝධ දෙවන්ත ආකෘති කර තියාගෙන වීදි පුරා පෙරහැරෙන් යනවා. අතීතයේ ඉඳන්ම මේ අය විශ්වාස කරන්නේ මේ විදිහට පුද පූජා කළොත් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ලිංගික රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා තමයි මේ කට්ටිය මේකෙන් අරමුණු කරන්නේ. මේකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි හරියටම ඒ හැඩයට ගත්තු ලස්සන ලොලිපොප් සහ විවිධ ආයිතම පවා මෙහි කඩවල විකුණන්න තියෙන එක. ලෝකෙ වටේ ඉන්න විවිධ සංචාරකයන් පවා මේ අමුතු අත්දැකීම ගන්න අවුරුද්දක් පාසා මෙතනට එකතු වෙනවා. අපේ කවුරු හරි මැරුණාම අපි සාමාන්‍යයෙන් කරන්නේ අඬන එක, දුක් වෙන එක.
හිතන්නකෝ මියගිය අය වෙනුවෙන් සතුටින් විනෝද වෙන රටක් ගැන. මෙක්සිකෝවේ හැම අවුරුද්දකම නොවැම්බර් මාසයේ පවත්වන මේ අපූරු උත්සවයට කියන්නේ ඩියාදලොස් මුවටෝස් එහෙමත් නැත්නම් මලවුන්ගේ දිනය කියලා. මේ අය විශ්වාස කරන්නේ මියගිය ඥාතීන්ගේ ආත්ම මේ දිනවල නැවත පෘථුවියට එන බවයි. ඒ නිසා මිනිස්සු තමන්ගේ මූණේ හිස් කබලක හැඩයට පාට අරගෙන මැරුණු අය ආස කරන කෑමබීම හදලා මුළු රටම සංගීතවත් කරනවා. මේක කිසිම විදියකින් දුක් වෙන දවසක් නම් නෙමෙයි, අතිශය වර්ණමත් සැමරුමක්. ලෝකෙ වටේ තියෙන අරුම පුදුම සංස්කෘතික උත්සව පෙන්වන මේ වීඩියෝ එකේ මේ ඔයාලා දකින්නේ ජපානයේ පැවැත්වෙන හදාකා මත්සුරි උත්සවය. අයිස් වතුර වගේ සීතල රැයක ගිනියම් මව්වක් වගේ දාඩිය දාගෙන පිරිමි දහස් ගණනක් එකිනෙකා පොරබදින මේ අමුතුම චාරිත්‍රය අවුරුදු 500කටත් වඩා පරණයි. පිරිමි 10000ක් විතර එකතු වෙන මේ උත්සවයේ මොවුන් අඳින්නේ ෆුන්ඩෝෂි කියන සාම්ප්‍රදායික අමුඩේ විතරයි. පන්සලේ හිමිනම විසින් අඳුරේ උඩ ඉඳන් පහළට විසි කරන ශිංගි කියන ලී කූරු දෙක අල්ලගන්න තමයි දහස් ගාණක් මේ පිරිමි එකතු වෙලා තමන් එකිනෙකා මත ගැටෙමින් දැවැන්ත තරඟයක යෙදෙන්නේ. මේකේ දිනන කෙනාට වසරේ පුරාම වාසනාව උදා වෙනවා කියන දේ තමයි මේ අය විශ්වාස කරන්නේ. දෙමළ හින්දු භක්තිකයන් මුරුගන් දෙවියන් වෙනුවෙන් පවත්වන තයිපූසම් ෆෙස්ටිවල් කියන්නේ අතිශය ඉහළ ආත්ම දමනයක් පෙන්වන ලෝකයේ පුදුම කරපු උත්සවයක්. බැතිමතුන් තමන්ගේ මනස සහ ශරීරය පාලනය කරගෙන කම්මුල් දිව සහ මුළු ඇඟ පුරාම විශාල යකඩ වේල් සහ කොක්කු විද ගන්නවා. සමහර බැතිමතුන් පිටේ ගහගත්තු කොක්කු එක්ක විශාල වාහන අරගෙන ඇදගෙන කිලෝමීටර් ගාණක් පාගමනින් යනවා. මේක නම් දකින අයගෙත් ඇඟ කිරි වැටෙන උත්සවයක්. වීඩියෝ එක අවසානයේ මම ඔයාලට පෙන්වන්නේ ගෝතමාලාවේ පැවැත්වෙන යක්ෂයා ගිනි තැබීම කියන අතිශය අමුතුම උත්සවය. මේකෙදි මිනිස්සු කරන්නේ හරි අමුතු වැඩක්. හැම අවුරුද්දකම දෙසැම්බර් මගදී මිනිස්සු තමන්ගේ ගෙවල් වල තියෙන පරණ බඩු, කුණු සහ අනවශ්‍ය දේවල් ඔක්කොම ගෙදර ඉස්සරහට ගෙනල්ලා ගොඩ ගහනවා. ඊට පස්සේ ඒ උඩින් යක්ෂයාගේ රූපය තියලා මේ ඔක්කොම එකවර ගිනි තියනවා. මෙහෙම කරන්නේ පසුගිය වසරේ තිබ්බ සියලුම අශුභ ශක්තියින් කරදර වගේම නපුරු දේවල් විනාශ වෙලා යන්න කියලයි. ඒ හරහා ඔවුන් අලුත් වසරට පිරිසිදු ආසනාවන්ත ආරම්භයක් ලැබිලා සාමය සතුට ලැබෙනවා කියන එක තමයි විශ්වාස කරන්නේ. මුළු රටම එකම වෙලාවට ගින්නෙන් එළිවෙන මේ අපූරු දර්ශනය බලන්න ලෝකෙ වටේ ඉන්න සංචාරකයෝ බොහෝමයක් මෙහෙට පැමිණෙනවා. ලෝකෙ වටේ තියෙන අරුම පුදුම දේවල් බලන්න මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා ඉල්ලන ගමන් අදට මම නවතින්නම්. ඔබට සුබ දවසක්.